යාළුවනේ මම ඔයගලන්ට කලින් වීඩියෝ එකේ පෙන්නුවා මේක මේ සෝන් එකක් තිබ්බේ iPhone එකේ අලුත් අප්ඩේට් එක. ඒකේ නම තමයි ISO 18.3.2. මේ අප්ඩේට් එකේ ගොඩක් ෆීචර්ස් නැහැ. සමහර ෆීචර්ස් තියෙනවා. මේ ෆීචර්ස් ගොඩක් හොඳයි. මොකද නමුත් මේ අප්ඩේට් එක දීලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ක්වොලිටි එක වැඩි කරගන්න. ඒකින්ද වැඩි දෙයක් නැහැ. මේ ඔයගලන්ට පේනවා මේ iPhone එක ඔන් කරගම මේක ඉස්සරහා ෆ්ලෑෂ් ලයිට් එකක් වටනවා. ඒක තමයි මේකේ අලුත් අප්ඩේට් එක. ඒ කියන්නේ එක ෆීචර් එකක් අප්ඩේට් එකේ ෆීචර් එකක් හොඳට බලන්න. ඒක තමයි අලුත් ෆීචර් එක. මේ ෆීචර් එකට අනුව මේක අපිට කිසි දෙයක් වෙනස් කරන්න ඕනේ නැහැ. මේක ඔටෝම වෙනවා. එතකොට මේ තියෙන මගේ iPhone එකේ බෑග්ග්‍රවුන්ඩ් එක, මේ තියෙන වෝල්පේපර් එක. ඔයගලන්ට කැමති වෝල්පේපර් එකක් දාන්න. ඒක මගේ නෙමෙයි. මේ තියෙන්නේ අප්ඩේට් එකෙන් පස්සේ අලුත් අප්ඩේට් වල මගේ iPhone. ඉතින් බලන්න. මේකේ ඊට පස්සේ ඔයගලන්ට අප්ඩේට් එක දාගත්ත පස්සේ ඔයගලන්ට පුළුවන් මේ සෙටින් වලට ගිහිල්ලා ෆෝන් එකේ බලන්න හොඳට general about software update යන ඉස්සර. එතකොට පේනවා මෙතන ISO 18.3.2 දැන් ඔයගොල්ලෝ යන්න ඕනේ about. මේ තියෙන්නේ iPhone එකේ නම මගේ iPhone එක. මේ තියෙන iOS version එක. ඒ කියන්නේ දැන් අප්ඩේට් එකෙන් පස්සේ රන් කරන්නේ මේකේ model name එක iPhone XS Max, model number එක මේ තියෙන්නේ, serial number එක තියෙනවා, coverage expired. ඒක ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. ඒ තියෙන ඔයගොල්ලෝ warranty එක expired ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වගේ තමයි ඉන්නේ. ඔයගලන්ට මේකෙන් පස්සේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඔයගලන්ගේ network reset කරන්න පුළුවන්. ඔයගලන්ට කැමති දෙයකට මේ ෆෝන් එක හදා ගන්න පුළුවන් මේ අප්ඩේට් එකෙන් පස්සේ. කැමති දේ හදා ගන්න පුළුවන් මේ අප්ඩේට් එකෙන් පස්සේ. ඒකට මේ ළඟදී ඊළඟට WhatsApp. අද බලන්න. WhatsApp වල කිසි අවුලක් වෙලා නැහැ. ස්ටේටස් පෙන්නනවා කිසි අවුලක් වෙලා නැහැ. තව දෙයක් කියන්න තියෙනවා ඔයගලන්ට මට. මේ අප්ඩේට් එකේදී ඔයගලන් කැමරාවට ගිහින් බලන්නකෝ. කැමරා එකේ වෙනසක් වෙනවද නෑනේ. දැන් ඔයගොල්ලෝ මේකට ගිහිල්ලා වීඩියෝ කරන්නකෝ. විවිධ එකත් අප්ඩේට් කරලා තියෙනවා. ඒ එච්චරයි දැන් ෆීචර්ස් තියෙන්නේ. ඒක ටික අපි